Hello, welcome back to my YouTube channel. ඉතින් මගේ මතකයන් කිහිපයක් තමයි මේ වීඩියෝ එකට ඇතුළත් වෙලා තියෙන්නේ. මගේ චූටි මැනික බණ්ඩියට දවසේ ඉඳන් ගත්ත ෆොටෝස් වීඩියෝස් තමයි මේ. ඉතින් එයා බණ්ඩියට ආවා කියලා අපි දැනගත්තේ එයාගේ තාත්තගේ උපන්දිනේ දවසේ. මේ අපි ගත්ත ෆස්ට් ෆොටෝ එක මේ මාසයක් ඉතින් ඇත්තට මේ පීරියඩ් එක මාරම අමාරු වුණා. මං අම්මගලා ගෙදර යනවා මේ එනවා මේ අත් එක්ක කටිනකට අත ගහපු දවසක්. හැමදාම හවසට ඇවිදින්න ගියා. මේ දෙවෙනි මාසේ. එතකොට මේ තුන්වෙනි මාසේ ඊට පස්සේ හතරවෙනි මාසේ ටිකක් අමාරු අඩු වෙනකොට ඒත් හොඳටම කෙල ගැහෙනවා මට ඒ කාලේ වෙනකොට. අපි ගියා අනුරාධපුරේ පැටියට බාර වෙන්න මේ පස්වෙනි මාසේ. ඉතින් චුට්ට බණ්ඩිය පේන්න ගන්නේ දැන් මේ තාත්තිගේ යාළුවෙක්ගේ වෙඩින් එකට ගිහින් ඉතින් දැන් බණ්ඩිය ටිකක් පේනවා. මේ ඇවිල්ලා 7 වෙනි මාසේ. ඉතින් ඒ වෙනකොට බෑග් එක හොස්පිටල් බෑග් එක රෙඩි කරගන්න ඕනි කියලා තියෙනවානේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට මට පැටියාගේ බඩු ගන්න යන්න තියා ඇත්තටම ටවුන් එකටවත් යන්න හරිම අමාරු කාලයක් වුණා. මොකද මට වොමිට් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගෙල ගැහෙනවා. ඇත්තටම හරිම අමාරුයි. හැබැයි ඉතින් හරිම ෂෝක් කාලයක් දැන් මතක් වෙනකොට. ඉතින් අපිට shopping කරන්න යන්න බැරි නිසා ඔන්ලයින් තමයි පැටියට ඕන කරන බඩු ටික ගෙන්න ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි මතකයන් විදිහට එකතු කරපු වීඩියෝස් නැතුව vlog එකක් කරන්නවත් අදහසකින් වීඩියෝ කරපුවා නෙවෙයි. කවදා හරි පැටියට මේවා පෙන්නලා එයාට සුන්දර මතකයක් වෙයිනේ. ඉතින් එහෙම කියලා හිතාගෙන එකතු කරපු වීඩියෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම තාත්ති වැඩ ගොඩාක් අස්සේ තමයි මේ ඇවිල්ලා පැටියාගේ ඇඳුම් බලන්නේ. ඉතින් අපි දෙන්න හරිම ආසාවෙන් තමයි මේවා දිගහැරලා බැලුවේ. ඇත්තට මේවා හරිම සුවඳයි. ඉතින් shopping කරන්න ගිහිල්ලා ගත්තා නම් ඇත්තටම මීට වඩා තවත් ෂොක්. හැබැයි ඉතින් අමාරුයිනේ. අවදානමක් ගන්නත් බෑනේ. ඉතින් අපි දෙන්න පැටියට ගෙනවපු ඇඳුම් ඔක්කොම මේ විදියට කඩ බැලුවා. ඇත්තටම මේවා දකිනකොට හරිම ආස හිතෙනවා. යාට මේවා අන්දලා බලනකම් ඇත්තටම මට ඒ වෙනකොට ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඇත්තටම කියන්න ඕනේ හස්බන්ඩ් කොයිම වෙලාවකවත් මාව තනි කරේ නෑ මේ වෙලාවල් වලදී. එයා හැමතිස්සෙම එනවා යනවා මේ හැමදේම කරනවා. ඇත්තටම මට වඩා ගොඩාක් වැඩ වුණේ හස්බන්ඩ් අතින් සහ එයාගේ අම්මා අතින්. අපේ අම්මත් එහෙමයි. පුළුවන් හැම වෙලාවකම දුවගෙන ඇවිල්ලා හැම දෙයකටම උදව් කරා. මං හැමතිස්සෙම එහෙ ගියා. මොකද මට ඇත්තටම මේ කාලේ හරිම අමාරුයි. කන්න බෑ බොන්න බෑ. නිතරම කෙල ගැහෙනවා. ඉතින් ඒ වෙලාවේ මට ගෙදර අය ගොඩාක් සපෝට් වුණා. අක්කා අම්මා තාත්තා අප්පච්චි අම්මා මල්ලිලා දෙන්න ඒ වගේම හස්බන්ඩ් මේ අපි දෙන්න පැටියාගේ ඇඳුම් ටික වොෂ් කරනවා. ඉතින් ඒවත් මං කරගෙන ඉන්නකොට ඔන්න දුවගෙන ඇවිල්ලා ඉව කරන්න එපා කියලා එයා ඇවිල්ලා කරලා දුන්නා. ඉතින් එයාට පුළුවන් හැම වෙලාවකම දුවගෙන ඇවිල්ලා ඒ වැඩ ටික කරනවා. මේ බෑග් එක ලෑස්ති කරන වෙලාවේදී මගේ බෙඩ් ජැකට් ටිකත් මැදලා දෙනවා. ඉතින් එයා එහෙම තමයි. මේ පේනවද? නියපොතු ටික පවා කපනවා. ඉතින් එයා මාරම හොඳ හස්බන්ඩ් කෙනෙක්. මට ගොඩාක් හෙල්ප්ෆුල් වුණා යාගේ වැඩ. ඉතින් මේ පේනවා නේද මගේ දඟ මල්ල. ඇත්තටම ඉතින් බණ්ඩියේ ඉන්නකොටත් ওই විදිය තමයි. දැනුත් ඉතින් එහෙම තමයි. චූටි දඟයා මම්මිගේ බණ්ඩිය ඇතුලේ ඩිෂුම් ගහනවා. ඊට පස්සේ අපි යාගේ කාමරේ ලෑස්ති කරා. ඇත්තටම මේ දේවල් කරනකොට පුදුම සතුටක් දැනුනේ. අපි දෙන්න රැයක් දවල්ක් නොබලා එයාගේ වැඩ කරන්න ලෑස්ති වුණා.
මේ අම්මලා ගෙදර ගිහිල්ලා චූටි මැණිකව ගේන්න පරිස්සමට ගේන්න මටයි මගේ පැටියටයි දෙන්නට ආශිර්වාද කරලා තිබ්බ පිරිත මේකටත් අහල පහල හැමෝම වගේ එකතු වෙලා උදව් කරා හැමෝම ආවා. ඉතින් චූටි මැණිකව පරිස්සමෙන් ගේන්න. එයාව ගේන්න කලින් ෆොටෝස් ගන්න හිතන් හිටියට ඇත්තට මේක අපිට බැරි වුණා. එයා ඉන්න තිබ්බ දවසට කලින් දවස් දෙකකට කලින් තමයි එයා අපි ගාවට ආවේ. ඉතින් මට කලින් දවසේ අමාරු වෙලා අමාරු කියලා ලොකු අමාරුවක් නෙමෙයි. යන රැස්තලා ගත්ත ෆොටෝස් තමයි මේ. ඊට පස්සේ මේ මගේ මැණිකව පළවෙනි පාරට එයාගේ ගෙදරට ගේන දවස. ඉතින් මේ වෙනකොට හැමෝම එකතු වෙලා කාමරේ ලස්සනට හදලා තිබ්බා. ඒ වගේ ලොකු වීඩියෝස් නෑ. ඊට පස්සේ ඉතින් ගියුනේ තනිකර නිදි නැති රෑව. Thank you for watching.